කරවලා බරු ටික අරගෙන ඉක්මනට වරෙලා. මේ පුෂ්පා කෙල්ලව ගෙදර යවුවා අයියේ. අයියේ. තීන ලොරි ඔක්කොම බරු ටික පැටවුවා අයියේ හොඳේ. මම මොකටද යකෝ කෙල්ලව යවුවේ? ඉතල කියපන් බරු ටික පිටත් කරේ නැත්තේ මොකද කියලා. ඈ? උඹ මෙතන මේ ගබඩාව ගණිකා මඩුවක් කරගත්තද? ඔයි මේක මගේ ගබඩාව. අවසර ගන්න ඔබ කවුද යකෝ? කුලිකාර පරයා. ඒයි කවුද යකෝ කුලිකාර පරයා? හා? හිටපන් පොඩ්ඩක්. පුෂ්පා. හවුල්කාර පුෂ්පා යකෝ මෙතන ඉන්නේ. 104ක හවුල්කාරයෙක්. ඔන්නක දිවන් බොන්නේ කියලා. මොන්න අයියේ. ඒ පුෂ්පා මේ කොණ්ඩ රෙඩි අයිට කතා කරන්න ඕනලු. ඔය ඉන්නේ පහල තියෙන එක මිසක් බෙල්ලෙන් උඩ තියෙන එක පාවිච්චි කරන්න දන්නේ නැද්ද? ඔය කියන්නේ? හා? පොලිසිය උන් අපේ ගබඩාව තියෙන තැන දැනගෙන. මොකදයි? කියනයි ඔක්කොම බඩු ගබඩාවෙන් පිටත් කරලා නෙත් තියෙන. අයියේ ගබඩාවෙන් ලොරි ටික පිටත් කරන්න නැතුව රෑපුලාම් එක ගණිකා බඩ බක් කරගෙනනේ. මේ ටොන් 100ක කඳන් කෝටි 200ක බඩු ආවුනොත් ඔක්කොම විනාසයි. මොනාරි කරපන්. මංගලසේනු අපිව විශ්වාස කරලා වැඩේ බාර දුන්නේ. මොනාරි ඉක්මනට කරහන්කො බං. ඔයා මාව විශ්වාස කරලානේ වැඩේ බාර දුන්නේ. ඔය කහඳුන් පොත්තක් කරේ ආවුනොත් පුෂ්පගේ පණ ගියා වගේ තමයි. අර බයි පැනලා දුවන කුලිකාර පරයා. අනේ ඔය හිතන්නේ බම්බුව. මොකක් හරි හදිසියෙන් හින්දා දිව්වේ නැත්තම් මේ බලාගන්න තිබ්බ මෙතන වෙන්නේ. මංජන් මේ සැරේ කොහොමද මම බේරගන්නේ? හරි මං ගාන වැඩි කරන්න. ඒයි බඩු ටික දොරට විදික් කරපල්ලා. මොනවාද ඔය ගල් ගහිර වගේ බලාගෙන ඉන්නේ? පොලිසියෙන් එනවලු. නැගිට බලලා.